Hi guys, මේ තමයි අපේ ට්‍රින්ක ට්‍රිප් එකේ මිනි vlog එක. හරියට මුදේ 6:00 වෙද්දි කට්ටියම රෙඩි වෙලා වාහනේට නැග්ගා. කටට ඉතින් ඉවසිල්ලක් නැහැ වාහනේ පිටත් වෙනකන්. ටිකක් වෙලා යද්දි බලන්නකෝ. අයියෝ අපේ ඉතින් සින්දු කියන්න නටන්න උපන් අයනේ. ඒව නැති එම බෑ ට්‍රිප් එකක් යද්දි. ඉතින් ඔය විදියට අපි ගමන ස්ටාර්ට් කරා. Hi friends, අපි දැන් ආවිල්ලා ඉන්නේ මාබල් බීච් එකට. ඔන්න ඔහොම ඉතින් කට්ටියම මාබල් බීච් එකට බහලා විනෝද වුණා. ඉතින් බීච් එකේ සෙල්ලම් කර හිටපු නිසා කාලේ ගියා තේරුණෙත් නැහැ. ඊපස්සේ අපි නැන්දා ඉන්වයිට් කරලා තිබුණා ලන්ච් එකට එයාලගේ ගෙදර එන්න කියලා. අපි අම්මයිලා මත කෑ ගන්න. ඇති නෑ වා එන්න කියලා. ඉතින් නැන්දලගේ ගෙදර ගියොත් අපි යාලගේ වත්තට යන්න අමතක කරන්නේ නැහැ. මොකද යාලගේ වත්ත පිටිපස්සේ තමයි මුහුද තියෙන්නේ. ඉතින් නැන්දලට සමු දීලා අපි ආව අපේ හොටෙල් එකට. ඊස්ටර්න් විලයින් ට්‍රින්කොමලි. කට්ටිය යාලගේ රූම්ස් වලට ගියා රෙස්ට් කරන්න. අපි ඉතින් හොටෙල් විව් එක බල පූල් එකට යන්න හිතුවා. තාමනේ. ඔන්න යාළුවේ අපි ආව පූල් එකට. අපේ පුංචි අයන් බබත් වතුර නටන්න මාරම ආසයි. එදා නම් වතුරම තමයි අපේ දවස කිව්නේ යාළුවේ. හැමදාම නෑනේ ඉතින් ඔන්න ඔහේ ආතල් එකක් ගත්තා. අපි පොඩ්ඩක් රෙස් කරලා කෝණේශ්වරම් කෝවිලට යන්න හිතුවා. මොකද අපි කවදාවත් කෝණේශ්වරම් කෝවිල බලන්න යන්න අමතක කරන්නේ නෑ. චීස් කෑල්ල. ඉතින් දෙපැත්තේ තියෙන කඩපේලිය දිගේ කඩචෝරුත් කකා තියෙන මණි වඩුත් බල කෝවිල පැත්තට අපි ඇවිදගෙන ගියා. බලන්නකෝ යාළුවනේ කෝවිලේ හැඩ හැමදාවත් වගේ මාරම ලස්සනයි. ඉතින් කෝවිල බලලා ඉවර වෙලා අපි ට්‍රින්ක බීච් එකටත් ගිහිල්ලා කෑමක් කාලා ආයෙමත් හොටෙල් එකට ආවා. මේ තමයි යාළුවනේ උදේට බැල්කනි එකට පේන view එක. මාරම ලස්සනයි නිස්කලංකයි. ඉතින් උදේ වරුවෙත් ආය පූල් එකේ පොඩ්ඩක් සෙල්ලම් කරලා අපි පරිවි දුව බලන්න යන්න පිටත් වුණා. ඔන්න යාළුවනේ අපි පරිවි දූපතට යන්න නිලාවලි බීච් එකට ආවා. ඉතින් එතනින් ටිකට් කවුන්ටරයට ගිහිල්ලා අපිට ටිකට් ගන්න පුළුවන්. මේකේ එක බෝට් එකකට 7 people යන්න පුළුවන්. around ශ්‍රී ලංකන් රුපීස් 8000ක් වගේ එක බෝට් එකකට යාලා ගන්නවා. and එතන අපිට කොරල් පාර බලන්න, තල්මසු බලන්න ඕනි නම් ඒකට අවශ්‍ය goggles, ඒ equipments අපිට hire කරලා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් යන්න කලින් මේව හොඳට රිසර්ච් කරලා යන්න. ඉතින් මේ අතරතුර අපි බෝට්ටුව තල්ලු කරන්නත් එයාලට පොඩ්ඩක් උදව්වක් දුන්නා. අපේ දවස් ටිකම ගෙවුනේ මුහුදත් එක්ක යාළුවනේ. ඉතින් ට්‍රින්කොමලි කියන්නේම මුහුදත් එක්ක බැඳුණු නගරයක්. ඉතින් හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක් අපි ගත්තා. අයින් අල්ලගන්න. අතට බලන්නකෝ මෙයාගේ කැප් එකත් හුලඟට යනවනේ. හැබැයි ෆෝචුනේට්ලි කැප් එක බේරෙනවා. guys ඉතින් ඔන්න ෆයිනලි අපි ආවා පරවි දූපතට. ඉතින් ගොඩාක් ෆොරිනර්ස්ලාත් ඇවිල්ලා හිටියා.
ඉතින් කොරල් පර බලනවා, තල්මසුන් බලනවා. එක එක විදිහේ ඇක්ටිවිටීස් මෙතන කරන්න පුළුවන්කම තිබ්බා. අපිත් ඉතින් මෙතන පොඩක් විනෝද වෙලා ආයෙමත් අපි ගෙදර යන්න රෙඩි වුණා. ඉතින් යන අතරතුර අපිට බඩගිනිත් එනවනේ යාළුවනේ. ඉතින් අපි මේ කාත්තන් කොඩියේ ගඩාෆි හොටෙල් එකේ නතර කරලා අපි කන්න ඩිසයිඩ් කරා අපේ ලන්ච් එක. ඉතින් හැමෝමත් එක කෑම කාලා අපි ආයෙමත් ගෙදර බලා යන පිටත් වුණා. ඉතින් මගේ වීඩියෝ එක එන්ජොයි කරා නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න යාළුවනේ. බයි බයි.